ආදරේ නාමයෙන් දත ගලවන අය හඳුනා ගනිමු. ඔබේ සහකරු ඔබට ඇත්තටම ආදරේද? නැත්නම් ඔවුන් කරන්නේ ඔබෙන් වාසි ලබා ගන්න එකද? ආදරේ නාමයෙන් ඔබ සූරා කන අයගේ විස් මුහුණ ගලවන්න පුළුවන් ප්‍රධාන සලකුණු තුනක් මෙන්න අවසානය වෙනකම් බලන්න. මොකද තුන්වෙනි ලකුණ ගොඩක් අය සලකා හරිනවා. සම්බන්ධතාවයක් ඇතුලේ උපකාර කරගන්න එක සාමාන්‍යයි. හැබැයි එක පැත්තකට විතරක් ඒක බර වෙනවා නම් එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි ගනුදෙනුවක්. මේ ලකුණ ඔවුන්ගෙන් පේනවද බලන්නකෝ. පළමු ලකුණ නතර නොවන හදිසි අවශ්‍යතා. ඔවුන් ඔබට කතා කරන්නේ හෝ හමු වෙන්නේ බොහෝ වෙලාවට ඔවුන්ට යම්කිසි හදිසි ප්‍රශ්නයක් ඇති වුණාමද? අද ෆෝන් එක කැඩුනා. නැත්නම් ලයිට් බිල ගෙවන්න සල්ලි මදි වෙනි හැමදාම අලුත් වෙන ප්‍රශ්න මාලාවක් ඔවුන් ඉදිරිපත් කරනවා නම් එයින් පෙනෙන්නේ ඔවුන් ඔබව දකින්නේ ප්‍රශ්න විසඳන ATM එකක් විදිහට මිසක් සහකරුවෙක් විදිහට නෙවෙයි. දෙවෙනි ලකුණ කොන්දේසි සහිත ආදරය. ඔබ ඔවුන්ට අවශ්‍ය දේ ලබා දෙන විට ඔවුන් ඉතාමත් ලිංගිකව සහ ආදරෙන් හැසිරෙනවාද? හැබැයි ඔබ බැහැ කියන දවසට හෝ ඔවුන්ගේ ඉල්ලීමක් ඉටු නොකරන දවසට ඔවුන් ඉතා ඉක්මනින් කෝප වෙනවා නම් මගහරිනවා නම් හෝ ඔබ මානසිකව වටන්න උත්සාහ කරනවා නම් ඔවුන් ආදරය කරන්නේ ඔබට නෙවෙයි ඔබෙන් ලැබෙන වාසිවලටයි. දෙවෙන්න මානසික බැඳීමක් නැතිකම. ඔවුන් ඔබේ අනාගතය ගැන ඔබේ ප්‍රශ්න ගැන හෝ ඔබේ හැඟීම් ගැන අවංකව උනන්දුවක් දක්වනවාද? සාමාන්‍යයෙන් දත ගලවන අය ඔබේ මුදල් හෝ තත්ත්වය ගැන වැඩිපුර ප්‍රශ්න කරන අතර ඔබ කවුද ඔබේ සිහින මොනවද කියන දේ ගැන ඔවුන්ට කිසිම උනන්දුවක් නැහැ. ඔවුන් ඔබව භාවිතා කරනවා මිස ඔබ සමග ජීවිතයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ නැහැ. මතක තබා ගන්න. ආදරය කියන්නේ දෙන්නාටම සමාන වගකීමක් සහ ගෞරවයක් තියෙන දෙයක්. කෙනෙක් වෙනුවෙන් උදව් කිරීම වටිනවා. හැබැයි ඒක ඔබේ අතේ තියෙන දේ වෙනුවෙන් කරන කැපකිරීමක් නොවිය යුතුයි. ඔබේ ආත්ම ගෞරවයට හානි නොවන විදියට බුද්ධිමත්ව තීරණ ගන්න. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.